හදවසර කෘෂිකර්මය. ආදරණීය දුවේ පුතේ, අපි මේ එකතු වෙන්නේ පුංචි ගෙවත්තක පැල නිපදවමු යන පළවෙනි පාඩම සාකච්ඡා කිරීම සඳහායි. ඉතින් මේ සඳහා අද එකතු වෙලා ඉන්නවා අපේ ආදරණීය යාළුවෙක්. එයාගේ නම තමයි මහිරු. ඉතින් මහිරු කියන්නකෝ බලන්න මොකද්ද ගෙවත්තක තියෙන ප්‍රයෝජන මොනවද කියලා? ආහාර නිෂ්පාදනය කිරීමට හැකිවීම, තව වසවිසින් තොර ආහාර ලබා ගැනීමට හැකිවීම, ශාරීරියට ව්‍යායාමයක් ලබාගත හැකි වෙනවා, තව අමතර ආදායම් ලැබෙනවා. ඒ වගේ ප්‍රයෝජන රැසක් අත්පත් කර ගැනීමට හැකි වෙනවා. ගෙවත්තක තියෙන ප්‍රයෝජන ගැන thank you මහිරු. ඉතින් එහෙමනම් මේ විදිහට අපි ගෙවත්තක් පවත්වාගෙන යන්න නම් අපිට අවධානය යොමු කරන්න ඕනේ කරුණු ගොඩක් තියෙනවා. නමුත් ඒ අතරින් සුවිශේෂී කරුණු දෙකක් තියෙනවා. මහිරුට කියන්න පුළුවන්ද මොකක්ද සුවිශේෂී කරුණු දෙක මොනවද කියලා? ඔව්, මට කියන්න පුළුවන්. ගෙවත්තේ පස් සාරවත් ලෙස වත්වා ගැනීමට හැකි වෙනවා. තව ගෙවත්තේ වගා කිරීමට අවශ්‍ය පැල නිපදවා ගැනීමට හැකි වෙනවා. හොඳයි. මේ සියලු කාරණා සාර්ථක වන්න නම් අපි පස සාරවත් කරගන්න ඕනේ. හරි. එහෙමනම් මෙසේ පස සාරවත් කරගන්න නම් අපිට මොනවද කරන්න පුළුවන්? ඇයි අපි පස සාරවත් කරගන්න ඕනේ? මෙන්න මේ කාරණා පිළිබඳ අපි අවධානය යොමු කරන්න ඕනේ. හොඳයි. මම අහනවා පසෙන් තියෙන ප්‍රධාන ප්‍රයෝජන මොනවද? ශාක දරා සිටින්නේ පස. හොඳයි මහිරු, හොඳ උත්තරයක් දුන්නා. ඇත්තටම පුතේ අපිට පස අවශ්‍ය වෙන්නේ ශාක දරා සිටින්න. මොකද හැම ශාකයක්ම හැදෙන්නේ පසේ. හොඳයි. ඒ විදිහට හැදෙන පස, ඒ විදිහට පෝෂණය ලබා දෙන පස අසාරවත් වෙන කාරණා තියෙනවා. මහිරුට කියන්න පුළුවන්ද පසේ සාරවත් බව අඩු වෙන කාරණා කීපයක්? පසට පොලිතීන්, ප්ලාස්ටික්, විවිධ කෘෂික රසායනික ද්‍රව්‍ය හා ඉලෙක්ට්‍රොනික උපාංගවල කොටස් වැනි අපද්‍රව්‍ය බැහැර කිරීම, පස සෝදාපාලුවට ලක්වීම, දිගින් දිගටම භෝග වගා කිරීමෙන් පසේ පෝෂක කොටස් ඉවත් වීම යන කරුණු. හොඳයි මහිරු, ඔබ සාර්ථකව පිළිතුරු දුන්නා. ඇත්තටම අපිට පස අසාරවත් වන්න හේතු තමයි මානව මිනිසුන් විසින් කරන ක්‍රියාකාරකම් නිසා තමයි පස අසාර්ථක වෙන්නේ. ඊළඟට අපි මම ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. මොකක්ද මේ පස සෝදාපාලුව කියන්නේ කියලා? වර්ෂාව හේතු කරගෙන මතු පිට ඇති පස්වත් වස්තු ඉවත් වී යාම, සේදී යාම. මහිරු, මේ පස සෝදාපාලුව කියලා කියන්නේ වැස්ස. එහෙම නැත්නම් වර්ෂාව හේතු කරගෙන මතු පිට තියෙනවා සාරවත් පස් තට්ටු. ඉතින් මේවා සෝදගෙන යනවා. මෙන්න මෙහෙම සෝදගෙන යන එකට අපි කියනවා පස සෝදාපාලුවට ලක් වෙනවා, පස සේදීගෙන යනවා. මෙන්න මේ විදිහට අපි කතා කරනවා. හොඳයි. මේ ක්‍රියාවලිය සිදුවන්නේ විශේෂයෙන්ම අධික වර්ෂාපතනය නිසා පාංශු කොටස් වලට වෙන්වීම, ඒ වගේම වැසි සහිත ජලය ඉතා වේගයෙන් පහළට ගමන් කිරීම කියන කාරණා හේතු කරගෙන තමයි සිද්ධ වෙන්නේ. එහෙමනම් මෙන්න මේ කාරණා දෙක අපිට වළක්වන්න සිද්ධ වෙනවා. ඉතින් අපි ඒ සඳහා මොනවද කරන්න ඕනේ ක්‍රියාමාර්ග කියලා තමයි අපි ඊගාවට කතා කරන්නට සූදානම් වන්නේ. වැසි බිඳු පොළවට වැටෙන විට පස් අංශු වෙන්වීම වැළකීමට හැකිය. වැසි ජලය පහළට ගලා යාමේ වේගය අඩු කිරීමට මේ සඳහා අපට කළ හැකි දේ පිළිබඳව විමසා බලන්නටත් අපි යමු. ජීවබාධක යෙදීම. මෙයින් අදහස් වන්නේ වැසි බිඳු පොළවට වැටෙන විට පස් අංශු වෙන්වීම වැළැක්වීමට, පසු වැසි ජලය ගලා යන වේගය අඩු කිරීමටත් දිශාව හරස් කරමින් විවිධ ශාක සිටුවීම. ගෙවත්තේ පහළ මායිම් වල ගිනිසීරියාවටක් සිදුවීම. ජලය ගලා යන දිශාව හරස් කරමින් සේද සැවැන්දර ආදී ශාක සිටුවීම.
අජීවබාධකයේදීම අවට පරිසරයෙන් සපයාගත හැකි අජීවබාධකයේ ලෙස යොදා ගනිමින් සෝදාපාලුව අඩු කළ හැකිය. මෙහිදී ජලය ගලා යන දිශාව හරස් කරමින් ගල්, ලී, කෝටු, පොල්පිටි ආදිය තැන්පත් කිරීම මගින් පස් වැටි සකස් කිරීම මගින් ජලය ගලා යාම බාධා කළ හැකිය. ගල් වැටි යෙදීම, පස් පිරවූ උර හරස් කිරීම, පරණ රබර් පාපිටි එලීම